අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ විශේෂ මාතෘකාවක්. මේ ගොඩ දෙනෙක් ආසයි ඉංග්‍රීසි වලින් කතා කරන්න. නමුත් ඉංග්‍රීසි වලින් කතා කරගන්න බෑ. ගොඩ දෙනෙක් ගොඩක් ඉංග්‍රීසි පන්ති වලට ගිහිල්ලා ඇති. නමුත් ඉංග්‍රීසි වලින් කතා කරගන්න බෑ. ඇයි බැරි? මේකට ප්‍රධානම හේතුව තමයි ක්ලාස් එකෙන් පස්සේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්නේ නැතිකම. ඒත් ඉංග්‍රීසි වලින් ක්ලාස් එකෙන් පස්සේ කතා කරන්නේ නැතුව ගියාම ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඉතින් කොච්චර වචන ඉගෙන ගත්තත් ව්‍යාකරණ ඉගෙන ගත්තත් අපිට කතා කරගන්න බෑ ඉංග්‍රීසි වලින්. ප්‍රධානම හේතුව තමයි ඔයගොල්ලෝ ක්ලාස් එකෙන් පස්සේ නැත්තම් ඒ ලෙසන් එකකින් පස්සේ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ නැහැ. ඉතින් කොහොමද අපි මේක හදාගන්නේ? ඒ කියන්නේ අපිට මෙහෙම ඉන්න බෑ. ගොඩ දෙනෙක් සමහරට අද අවුරුදු 20ක් 30ක් 35ක් තිස්සේ ඊටත් වැඩි කාලයක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. නමුත් ඉංග්‍රීසි ඉගෙන ගත්තට කතා කරන්න බෑ. කතා කරන්න බැරි ප්‍රධානම හේතුව තමයි ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ නැතිකම. එතකොට කොහොමද අපි මේක හදාගන්නේ? කෙනෙක් කියන්න පුළුවන් මේ මට කවුරුන් නැහැ කතා කරන්න. මගේ යාළුවෝ හිටියට මේ මට යාළුවොත් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ, මට hina වෙනවා. ඉතින් එතකොට මට කතා කරගන්න බෑ. ඉතින් පවුලේ සමහර වෙලාවට සමාජිකයෝ බිසි. පවුලේ සමාජික බිසි නිසා ඒගොල්ලොත් එක්ක කතා කරන්න බෑ. ඉතින් එහෙමනම් අපි මේ බෑ කිය ඉන්නේ නැතුව කොහොමද මේක හදාගන්නේ? මේක හදාගන්න තියෙන සරලම ආකාරය තමයි ඕගොල්ලන්ට පුළුවන් ගෙදරදී මේ ගෙදර වටපිටාව ඉංග්‍රීසි වලට හරව ගන්න ඕන. ගෙදර වටපිටාව ඉංග්‍රීසි භාෂාවට හරව ගන්න. කොහොමද ඒක කරගන්නේ? ඒක කරගන්න පුළුවන් අපිට සරලවම කැසට් ප්ලේයර් එකක් වගේ තියෙනවා, රේඩියෝ එකක් වගේ තියෙනවා. මේ රේඩියෝ එකෙන් පුළුවන් අහන්න මේ ඉංග්‍රීසි channel එකක්. ඉංග්‍රීසි රේඩියෝ channel එකක් අහන්න පුළුවන්. ඉංග්‍රීසි රේඩියෝ channel එකක් දාලා තියෙද්දි නිකම් මේකේ යන ඇඩ්වර්ටයිස්මන්ට්ස්, ඒකේ යන කන්වර්සේෂන්ස් වලට කන ක්‍රමානුකූලව හුරු වෙන්න ගන්නවා. එතකොට මේ හුරුවීමත් සමගම ඕගොල්ලොන් ටිකක් යම්කිසි ගැම්මක් එනවා මේ ටිකක් ඉංග්‍රීසි වචනයක් දෙකක් ප්‍රේස් එකක් දෙකක් ඉංග්‍රීසි වලින් කතා කරන්න. ඒක එක විදියක්. අනිත් විදිය තමයි මේ ගෙදර සමාජිකයෝ අනිවාර්යෙන් හවස හරි රැට හරි ඉන්නවනේ. ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් අපි මේ රික්වෙස්ට් එකක්. එහෙම නැත්නම් කමාන්ඩ් එකක් කියන්නේ come here. මෙහාට එන්න. go there. එහාට යන්න. turn off the light. turn on the light. එතකොට switch on the TV. switch off the TV. මේ වගේ පොඩි විධාන commands මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විධාන use කරන්නේ නැතුව පොඩ්ඩක් please වගේ magical word එකක් දාලා please come here, please go there, please turn on the TV, please turn off the TV, please open the door, please close the door, please open the gate, please close the gate. මේ වගේ සරලව අපිට කතා කරන්න උත්සාහයක් දරන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් ඕගොල්ලොන්ට පුළුවන්. ඕගොල්ලෝ විවාහක නම් ළමයි ඉන්නවනම් පොඩි ළමයි ඒගොල්ලොත් එක්ක පුළුවන් try එකක් දෙන්න මේ ඉංග්‍රීසි වලින් කතා කරන්න. එතකොට පොඩි ළමයිනොත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඕගොල්ලොන්ටත් යම්කිසි හුරුවක් ලැබෙනවා. මොකද ළමයි hina වෙන්නේ නැතුව යන්න පුළුවන් මේ වැරදුනාට. හැබැයි ඉතින් වැරදි ඉංග්‍රීසි ළමයි එක පාවිච්චි කරන්නත් හොඳ නැහැ. මොකද ඒතකොට ළමයි පොඩි කාලේ ඉඳන් වැරදියට ඉගෙන ගන්නවා. වැරදියට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න. ඉතින් ඒක වැරද්දක්. නමුත් පොඩි රික්වෙස්ට් එක ප්ලීස් කම් හියර් කියන එකේ වැරද්දක් ඇති වෙන්නේ නැහැ. කොහොම ළමයින්ට ලස්සනට රික්වෙස්ට් එකක් විදියට ළමයින්ට නිකන් විනීත විදියට කතා කරන එකත් ඊටාම හොඳ ගුණාංගයක්. ඒතකොට ප්ලීස් කම් හියර් කියලා ළමයාට කතා කරාම ළමයාත් ඉංග්‍රීසි භාෂාවෙන් ඩඩා ප්ලීස් කම් හියර් කියලා කතා කරයි. නැත්නම් ප්ලීස් ගෝ, ප්ලීස් ලිසන් ටු මී කියලා කතා කරයි. ඒතකොට ළමයාත් ප්ලීස් වලින් කතා කරනවා. ඕගොල්ලොත් ප්ලීස් කතා කරනවා. ඒතකොට හොඳ විනීත සමාජයක් ඇති වෙනවා. ඉතින් මේ ප්ලීස් කියන එකත් ඊටාම වැදගත් ඉංග්‍රීසි භාෂාව. ඒතකොට ප්ලීස් කියලා අපිට මේ සරලව කමාන්ඩ්ස් වලින් රික්වෙස්ට් වලින් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පටන් ගන්න පුළුවන්. ඒක එක විදියක්. අනිත් විදිය තමයි අද ගොඩක් ටෙක්නොලොජි එක දියුණු වෙලා තියෙනවා. AI tools තියෙනවා ගොඩක්. ප්‍රධාන tools දෙකක් ගත්තොත් අද ගොඩ දෙනෙක් Android phones use කරනවා. නැත්නම් Android operating system එක තියෙන phones use කරන ගොඩක් විදියට ගත්තොත් Samsung හරි Samsung එතකොට LG Motorola ගොඩක් phones තියෙනවා. ඒ කියන්නේ 70ක් 80ක් විතර අද phones තියෙනවා market එකේ මේ Android operating system එක run වෙන. ඉතින් මේ phone එකක තියෙනවා අනිවාර්යයෙන්ම මේ Google Assistant. දැන් Google Assistant උත් Gemini වෙලා තියෙනවා. ඉතින් Gemini එකෙත් එක versions ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් මේ Gemini එක පොඩි chat එකක් දාන්න. Hey Gemini, how are you today? එතකොට
Gemini අපිට උත්තරයක් දෙනවා. I am fine කියන්න පුළුවන්, doing good කියන්න පුළුවන්. ඉතින් අර ලැජ්ජාවක් තියෙනවනම් යාළුවෙක් එක්ක හරි පාරේ හම් වෙන කෙනෙක් එක්ක ඉස්සලාම ඉංග්‍රීසි වලින් කතා කරන්න ගෙදරදීම try කරන්න පුළුවන් මේ Gemini එක්ක පොඩි chat එකක් දානවා. එහෙම නැත්නම් iOS එක නැත්නම් Apple phone එක ගන්න iPhone එකක් use කරන ඔබට පුළුවන් Siri එක්ක පොඩි chat එකක් දාන්න. ඉතින් මේ ෆෝන්ස් වල ටූල්ස් තියෙනවා. නමුත් ගොඩ දෙනෙක් මේවා පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒවා try කළා නම් ඒවා පාවිච්චි කරන්න උත්සාහ කළා නම් අනිවාර්යෙන් ඕගොල්ලොන්ට ඉංග්‍රීසි භාෂාව හදාගන්න පුළුවන්. ඉතින් just give it a try. Just give it a try to speak with your assistant, AI assistant. That could be Gemini or Siri or maybe another application like Copilot or yes, there could be many apps, many AI assistants. So ChatGPT. So give it a try to speak with at least with AI. So then AI also will correct your mistakes, and you can keep on talking with the AI, because AI will not laugh at you if you make a mistake. So then AI will help you to improve your language, improve your speaking skill. So give it a try. I think AI එක අපි කතා කරද්දී නැත්නම් අපිට වැරදුනොත් එහෙම AI එකත් එක්ක කතා කරද්දී AI අපිට hina වෙන්නේ නැහැ. ඉතින් AI tool එක අපිට කියලා දෙයි මේක එහෙම නෙමෙයි මෙහෙමයි කියන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා උත්සාහයක් දරන්න, අනිවාර්යෙන් උත්සාහයක් දරන්න මේ ඉංග්‍රීසි භාෂාව එතකොට අනිවාර්යෙන්ම කතා කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් මම අද සරලව කතා කරන්නේ, සරලව කිව්වේ මේ ඉංග්‍රීසි භාෂාව ගොඩ දෙනකොට ලංකාවේ දැනුම ඉංග්‍රීසි භාෂාව ගැන ගොඩක් දැනුම තියෙනවා. ඒ කියන්නේ වචන තියෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් grade 1 ඉඳන්ම දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒතකොට අපි අවුරුදු 30 40කට කලින් ඉඳගෙන අනිවාර්යෙන් grade 4 හරි 5 ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ පටන් අරගෙන මේ වෙද්දි ගොඩාක් අපිට ඉංග්‍රීසි භාෂාවේ වචන දන්නවා. නමුත් අපිට තාම කතා කරගන්න බෑ. ඇයි කතා කරගන්න බැරි? ප්‍රධානම හේතුව තමයි අපි කතා කරන්න උත්සාහයක් දරන්නේ නැති නිසා අපි ඒකට තියෙන බය. ඉතින් මේ බය අනිවාර්යෙන්ම අපෙන් ඉවත් කරගන්න පුළුවන්. අපිට සුපුරුදු පවුලේ සමාජිකයෝ එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න පටන් ගත්තම, අපේ යාළුවොත් එක්ක කතා කරන්න පටන් ගත්තම දැන් තියෙනවා ටෙක්නොලොජි එක, AI tools තියෙනවා කතා කරන්න පටන් ගන්න AI tools එක. එතකොට අනිවාර්යෙන් ඔබට හැකියාව ලැබෙනවා ඉංග්‍රීසි වලින් කතා කරන්න. Give it a try. See you.